Hi guys, welcome back to our channel. ඉතින් අද වීඩියෝ එකෙන් පෙන්නන්නේ ඔයගොල්ලෝ ලේසියෙන් දැක ගන්න බැරි දෙයක්. බලන්න මගේ මාස්ටර්ස් ෆැක්ටරි එක. ඉතින් අද වීඩියෝ එකෙන් පෙන්නන්නේ ඒක ලේසියෙන් කෙනෙක්ට දකින්න බැරි දෙයක් කියලා මම විශ්වාස කරනවා. මොකෝ මේ වගේ දේවල් බිස්නස් කරනවා අඩුයි ගොඩක් වෙලාවට. ඉතින් මේ තමයි මගේ මාස්ටර්ස් ෆැක්ටරි එක මගේ කිව්වට අපේ අයිතිකාරයෝ තව ඉන්නවා. මේ තියෙන මාෂ්මෙලෝස් තැටි මේවා තමයි මාෂ්මෙලෝස් මේ විදිහට තමයි මාෂ්මෙලෝස් හදන්නේ මුලින්ම මේ තමයි මාෂ්මෙලෝස් කපන පීසෙට් එක ආයි නෑ ගෑවුනත් කැපෙන තරම් මුහක් තියෙන පිහි ටිකක් තමයි මේ තියෙන්නේ ඉතින් අද පාන්දර 4 ඉඳන් මම වැඩ කරපු පිළිවෙල තමයි පෙන්නන්නේ කියන්න ඕනේ මේ YouTube channel එකට මේ නම කීසා ෆැමිලි කියලා නම දාන්නත් හේතුව අපේ ප්‍රොඩක්ට් එකේ නම කීසා confectionery works අපේ බිස්නස් එකේ නම. ඉතින් ඒකින්ද තමයි මම අපේ බ්‍රෑන්ඩ් එකත් ප්‍රොමෝට් කරගන්න ඕනි හින්දා YouTube channel එකක් පටන් ගත්තා. ඉතින් මේ මාසික නිසා තමයි මම වෙනම දාන්න හිතුවේ. දන්න කෙනෙක්ට දැනගන්න කිව්වේ. ඉතින් මේ මාෂ්මෙලෝස් කෑල්ලෙන් තමයි මගේ ජීවිතේ ගොඩාක් දේවල් වෙනස් වුණේ. ගොඩාක් දේවල් හදාගත්තේ පැයගණන් වැඩිමරලා ඒවට හරියන්නේ මට ගොඩාක් දේවල් ලැබිලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ටත් මගේ ෆැක්ටරි එක ගැන පෙන්නන්න තමයි මේ වීඩියෝ එක කරේ. මුලින්ම කියන්න ඕනේ හැම දෙයක්ම පෙන්වන්න බෑ මම වීඩියෝ එකෙදිත් කියනවා හැම දෙයක්ම හැමතැනක්ම පෙන්වන්න අමාරුයි. ක්ලීන් වෙලා එන තැන් එහෙම අපිට පෙන්වන්න අමාරුයි. මුලින්ම ලොකු ක්ලීනින් එකකින් පස්සේ තමයි මේක ඇතුළට එන්නේ. මේ ඇතුලේ කටින් ටේබල් එකේ චුට්ටක් තමයි මම මේ වීඩියෝ එකේ පෙන්නන්නේ. හැමතැනම පෙන්වන්න බෑනේ ළමයි. ඉතින් මුලින්ම වැඳලා කරලා ක්ලීන් වෙලා ඇවිල්ලා වැඳලා කරලා දවස පටන් ගන්නවා. පාන්දර 4 ඉඳන් තමයි මම හැමදාම දවස පටන් ගන්නෙ. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට ඕඩර් එකක් හදන විදිය බලා ගන්න පුළුවන්. මේ දෙන්නේ තමයි මේක තමයි මාෂ්මෙලෝස් තැටිය මේ කොළ අයින් කරලා තියෙන්නේ. මේක මේ හැමතැනම තියෙන පිටි ලෙමෙන් ගොඩක් කට්ටිය හිතන පිටි කියලා. පාන් පිටි කියලා පාන් පිටි නෙමෙයි ළමයි මේ කෝන් ෆ්ලවර්. මේක දාන්නේ මාෂ්මෙලෝස් කෑල්ල වේලෙන්න. ඒ කියන්නේ ඇලෙන එක අඩු කරන්න තමයි මේක දාලා තියෙන්නේ. ඉතින් සමහර අය හිතන මාෂ්මෙලෝස් වලට බිත්තර දානවා කියලා. එහෙම කිසිම දෙයක් නැහැ. වෙජිටේරියන් අයට උනත් පාවිච්චි කරන්න පුළුවන්. බිත්තර දාන්නේ එහෙම නෑ. අපි එහෙම දාන්නේ මාස 3ක් කල් තියාගන්න පුළුවන්. ගොඩාක් රස
මාෂිනස් එකක් තමයි අපි නිෂ්පාදනය කරන්නේ. මේක අවුරුදු ගාණක් පරණයි. මම ආවට පස්සේ තමයි ඔන්ලයින් විකුණන්න පටන් ගත්තේ. ඉතින් මගේ YouTube channel එකටත් අද හිතුනේ මට මගේ ෆැක්ටරි එකේ වීඩියෝ එකක් දාන්න. ඔයගොල්ලන්ට එහෙම ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මම නම්බර එක ඉස්සරහට දාන්නම්, මෙසේජ් එකක් දාන්නම්. ඉතින් මම ගොඩාක් ඕඩර්ස් පැක් කරන්නේ දාන පින්කම් වලට, පාටි වල. අපි ගොඩක් දාන්නේ සුපර් මාකට් වලට. ඒ වගේ දේවල් වෙනවා. ඉතින් මේකටම වීඩියෝ එකත් එක්ක ඉඳලා බලන්නකෝ මේ වෙනස. අද උදේ යන තියෙන ඕඩර් ටික තමයි ළමයි මේක. මේ ටික මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේ තියෙන අද උදේ යන සෙට් එක. මේක කප් එකකට. මේක කප් කැල් ලොකුයි. මේක 10 කැල්ල. රුපියල් 10යි. මේක වයිට් මාෂ්මෙලෝස් එක. මේක ගන්න කේක් හදන අය. ඉතින් මේ ටික තමයි අද උදේ පාන්දර කැපුවේ. ඉතින් දැන් උදේ වැඩ ටික ඉවරයි. ඊළඟට පැක් කරන්නයි තියෙන්නේ. දැන් ළමයි උදේ වැඩ ටික ඉවරයි. පාන්දර 5 වෙලාව. මම යන්න ඕනේ දැන් බබාව ඉස්කෝලේ යන දේවල් ලෑස්ති කරන්න. අපි ඊළඟට පැකින් වීඩියෝ එකෙන් හම්බ වෙමු. බයි. ඔන්න දැන් ඔඩර්ස් ටික යවන්න පටන් ගන්නයි හදන්නේ. මම ඔයගොල්ලන්ට උදේ කපපු ටික පෙන්නන්නම්. හදිස්සි ඔඩර් දැන් ගෙනියන්නේ නම් තා පැයකින් විතර ගෙනියන්න එනවා. ඉතින් ඊට කලින් ලෑස්ති කරලා තියන්නයි ඕනේ. බලමු මම උදේ පාන්දර කපුවේ මොනවද කියලා. මේ ටික දැන් ටට්ටක් ගාලා රෙඩි කරගන්න ඕනේ, පැකින් කරගන්න ඕනේ. හැම වීඩියෝ එකක්ම හැම ක්ලිප් එකක්ම හැම දෙයක්ම පෙන්වන්න අමාරුයි. ඉතින් මම පැකින් කරන වීඩියෝ එක අරගෙන එන්නම්. වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. පේනවනේ වැඩ ඉවරනකොට මගේ හැටි. කෝන්ෆ්ලවර් නාලා ඉන්න. ඉතින් අපි දැන් ටක් ගාලා ඕඩර් එක පැක් කරන්න හදන්නේ. වැඩ කටින් එකේ වැඩ ඉවරයි. ටක් ගාලා මේසෙ හස් කරගමු.
මම දැන් චේන්ජ් එකක් දාගත්තා. ඔන්න දැන් කරන්න තියෙන්නේ බෑග් ටික හදාගන්න. අපි යන් බෑග් ටික පුෂ් කරන්න. එක ඕඩරයක් පැක් කරන විදිය මම පෙන්නන්නම්. බෑග් ටික පුෂ් කරමු. මේක තමයි බෑග් පුෂ් සීටර් එක. තාම චූටි ෆැක්ටරියක් හිතනවා දියුණු කරගන්න මේක ඔයගොල්ලන්ගේ උදව්වත් එක්ක. අපි කටින් එකේදී ග්ලව්ස් පාවිච්චි කරන්නේ නැහැ ළමයි. ග්ලව්ස් වල කෑලි කැපිලා පිහි වලට වැදිලා කෑලි වලට එකතු වෙන හින්දා ඉතින් අපි කටින් එකේදී ග්ලව්ස් දාන්නේ නැහැ. පැකින් එකේදී තමයි ග්ලව්ස් දාන්නේ. දැන් අපි බෑග් ටික පුච්චගෙන බලමු. තනියෙන් පුෂ්චන්න බැලම මම ඔයගොල්ලන්ට පෙන්නන වීඩියෝ එකක් තියෙනවා. මේ බෑග් එක තමයි පුෂ්චන්නේ. ඔයගොල්ලෝ මේව දැකලා හිටියේ ඉතින්. බලන්න මම පුච්චගෙන ඉන්නම් බෑග් ටික. හරි දැන් අපි පැකින් පැක් කරගමු. බෑග් එකට දාගමු. එක අතට විතරයි ග්ලව්ස් දාන්නේ අල්ලන අත. අනිත් අතට දාන්නේ නැහැ මොකද බෑග් එක දිග අරගන්න අමාරුයි. අනිත් කියන්න ඕනේ කටින් එකේදී අපි ග්ලව්ස් නොදැම්මට හොඳට ක්ලීන් කරලා ඩ්‍රයි කරගෙන තමයි ඇතුළට එන්නේ. හැමදේම පෙන්වන්න බෑ මේ වීඩියෝ එකේ. ආයතන නීති රීති තියෙනවානේ. ලොකු ආයතනයක් නොවනට දැනට. ඉතින් හරි දැන් මේ ටික දාගමු. ඉතින් මෙන්න මේ කෑලි 20ක් දාගන්නම් පැකට් එකකට. වීඩියෝ කරගෙන මට ලවන්නේ නැහැ. මම දාන හැටි පෙන්නන්න. දැන් මොඩ එක ගෙනියන්න එන ගම. ඉතින් අපි දාමු. ඔන්න ළමයි මේ තියෙන්නේ අද උදේ දැන් හදිස්සියෙන් යන ඕඩර්ස් ටික. මේක වයිට් මාෂ්මෙලෝස් එක. මේක දාන්නේ කේක් හදන අය තමයි. මේක කේක් හදන අය ගන්නේ පොන්ඩෙන්ට් අයිසින් හදන්න. මෙතන ග්‍රෑම් 500ක් තියෙනවා. ඕන කෙනෙක් ඉන්නවා නම් අපෙන් ගන්න පුළුවන්. ඉතින් කිලෝ 4මාරක් තියෙනවා. ඊට මෙන්න මේක යනවා දැන්. මේක යනවා. මේක යනවා. මේක තමයි දැන් හදිස්සියෙන් ඉන්නේ කස්ටමර් ගෙනියන්න. මේකත් ගොඩාක් කස්ටමර්ට වටින දෙයක්.
මෙන්න මේක රුපියල් 380 ළමයි. මෙතන කෑලි 18ක් තියෙනවා. ලොකු කෑලි මේ බලන්න. ඉතින් අදට දැනට ඔඩස් ටික පැක් කරලා ඉවරයි. මේ මගේ මෙතන බෙහෙත් ටිකක් ගාලා තියෙනවා. ඔඩස් පැක් කරලා ඉවරයි. දැන් තියෙන්නේ මෙන්න මේකේ ලේබල් එක ගහන්න සෙලෝ ටේප් ගහලා මේක අලවන්න ඕනේ. ඉන්නේ මේ වැඩි ටික තමයි. ඉතින් ලයිට් කරලා දැන් පන්සිලක් තියෙනවා. පන්සිල. ඉතින් දෙක. කියලා දෙසි පැකට් එක. දැන් ඉතින් ටක්කා ටේප් ටික ගහමු. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ මාෂිනස් ෆැක්ටරි එකේ වැඩ වෙන්නේ. මේකට තව ලේබල් එකක් ගහන්න ඕනේ මෙතනින්. මේක ගහන්නම්. මේක රුපියල් 380 වගේ. ඔයගොල්ලෝ කැමති කෙනෙක්ට ඕඩර් කරලා ගන්න පුළුවන්. මගේ Facebook page එකක් තියෙනවා. ඒකත් follow කරන්න මම link එක දාන්නම්. අපි ළඟදී තමයි online වැඩ පටන් ගත්තේ. නැත්නම් මේක අවුරුදු ගානක් තිස්සේ වෙච්ච business එකක්. online කරන්න ගත්තේ මම ආවට පස්සේ. මේ වගේ මාෂ්මෙලෝස් රහමරායි ඔයගොල්ලන්ට වගේ කියනවා හරිම ප්‍රමිතියට පිරිසිදු කමින් හදන්නේ රහමරායි මට මෙතන හැම දෙයක්ම පෙන්වන්න බෑ ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ට අද ඕඩර් කරේදී දැනට ඕඩර් කරේදී අපසත් තව එකක් තියෙනවා තියෙන කප්ස් ඔයගොල්ලෝ මේව පෙන්වන්න පුළුවන් ඉතින් දිගටම අපේ වීඩියෝ එකත් එක්ක ඉන්න මේ වීඩියෝ එකට එකත් හිරියට ගොඩාක් ස්තුතියි ආයිත් ඔයගොල්ලන්ට මේ වගේ මාෂ්මෙලෝස් මගේ ෆැක්ටරි එකේ ඕඩර් වීඩියෝ එකක් ඕනේ නම් කමෙන්ට් එකක් දාන්න එහෙනම් thank you so much අද වීඩියෝ එක බලුවට bye